මම දැක්ක පහුගිය කාලෙක එක්තරා ස්වාමින් වහන්සේ නමකගේ දේශනාවක තියෙනවා දැනටත් බුදුරජාණන් වහන්සේ නමක් වෙනත් සක්වලක ඉන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඉන්න බැරි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධාඥාව පවතින හරිද? කෝටි ලක්ෂයක් සක්වල පුරා විතරයි ඉන්න බැරි ඊට එහා පැත්තේ සක්වලක පහළ වෙන්න පුළුවන් කියලා. කතාවක් දේශනාවක තිබ්බා. ඒකට පදනම කරගෙන තිබුණේ උන්වහන්සේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ පිරිනිවන් මංචකයේදී බලනවා තවත් බුදුවරු කවුරු කෙනෙක් වැඩ ඉන්නවද කියලා නේ. තවත් මේ ලෝකේ බුදුවරු ඉන්නවද කියලා. මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන. එතකොට අර දේශකයන් වහන්සේ පදනමක් ගත්තා බුදුරජාණන් වහන්සේලා එහෙම නිකම් බලන්නේ අනිවාර්යයෙන්ම ඉන්න නිසා තමයි බැලුවේ කියලා. ඔන්න ගත්ත අදහස. ඒ කියන්නේ සරලම තැනකින්. එතකොට ගැටලුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තවත් තැනක දේශනා කරනවා නේද අම්මා? යම් කිසි කෙනෙක් නියත මිසදුටු ගත්තොත්, නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තොත් එයා පිටසක්වලක උපදිනවය. පිටසක්වලක ඉපදීම අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් එකක්ය. ඒක කොයිතරම් බරපතලද කියන්නේ බුද්ධ කියන වචනයක්වත් අහන්න ලැබෙන්නේ නැහැ කියලා. එතකොට ඒක හරිනම් මේක වැරදි වෙන්න ඕන. මේක හරිනම් ඒක වැරදි වෙන්න ඕන. එහෙම වෙන්න බෑනේ. එහෙනම් ඒකාන්තයෙන්ම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේලා මේ සක්වලෙන් පිට කෝටි ලක්ෂයක් සක්වල නෙමෙයි කොහෙවත් තැනක පිට සක්වලක උපදින්න බෑ. මේ මගුල් සක්වලේ පමණයි උපදින්නේ. දැන් ධර්ම කාරණාව තේරුණාද? පැහැදිලිනේ?